හරි එහෙනම් මේ මම කලින් වීඩියෝ දෙකේදී මේ Python වල අපේ module 3 Python මේ lesson එකේ part 1 එක 2 එක ගැන කතා කරා. එතකොට මම මේකෙදී part 3 එක ගැන කතා කරනවා. මේක part 4 එකක් මම කතා කරනවා. හරි එහෙනම් අපි යමු. එතකොට part 1 එක 2 එකයි හරි. ඒක part 3 එක. ඒතර part 3 එකේදී කතා කරනවා if else statement එක ගැන කතා කරනවා. ඊට පස්සේ ඒකෙම තියෙන elif ඒ කියන්නේ අපි else if කියන statement එක ගැන කතා කරනවා. ඊට පස්සේ මේ operation මෙන්න මේ and or not කියන operation ගැන කතා කරලා nested if statement ගැන කතා කරනවා. ඔන්න ඔය ටික තමයි අපි මේ part 3 එක ගැන කතා කරන්නේ. එහෙනම් අපි introduction to condition statement. එතකොට if else statement එකෙන් කියන්නේ මොකක් හරි condition එකක්. මොකක් හරි condition එකක් තමයි. ඒ condition එක true වෙනවා නම් වෙනම code line එකකුත් ඒ condition එක false වෙනවා නම් වෙනම code line එකක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා විභාගේ පාස් වෙනවා. ඔයා විභාගේ පාස් වුණොත් දැන් ඔයාලගේ අම්මා කියනවා දැන් හිතන්නකෝ ඒ A level විභාගෙන් ඔයා A level විභාගේ පාස් වුණොත් කැම්පස් යනවා. හරිද? ඔයා A level විභාගේ පාස් වුනේ නැත්නම් ඔයා ජොබ් එකකට යනවා. ඒතකොට මොකද්ද මෙතන තියෙන කන්ඩිෂන් එක? ඔයා A level විභාගේ පාස් වෙනවද නැද්ද කියන එක. එතකොට ඒ කන්ඩිෂන් එකේ තමයි ඔයා A level විභාගේ පාස් වෙනවා. හරිද? එතකොට ඔය කන්ඩිෂන් එක තමයි ඔයා A level විභාගේ පාස් වෙනවා. එතකොට ඔයා A level විභාගේ පාස් වෙනවා කියන කන්ඩිෂන් එක true වුණොත්, ඒ කියන්නේ ඇත්ත වුණොත් ඔයා කැම්පස් යනවා. හැබැයි ඔයා එන්නේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ ඔයා කැම්පස් යනවා කියන කන්ඩිෂන් එක false වුණොත් ඔයා යනවා ජොබ් එකකට. අන්න ඔක තමයි මෙතන if else statement එකේ තියෙන්නේ. මම පැහැදිලි කරන්නම් මෙහෙම. මෙහෙම ගන්නකො. දැන් මෙහෙමයි හරිද? එක කන්ඩිෂන් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට. මෙන්න එක කන්ඩිෂන් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ කන්ඩිෂන් එක true වුණොත් වෙනම එක්කුත් false වුණොත් වෙනම එක්කුත්. හරිද? එතකොට මේකෙදී වෙන්න මේක තමයි කන්ඩිෂන් එක. හරිද? මෙන්න මේ ඔලුව කැටි වගේ තියෙන එකෙන් තමයි කියන්නේ කන්ඩිෂන් එක. හරිද? ඒ කන්ඩිෂන් එක true වුණොත් මේ වෙනම පැත්තක තියෙන true වුණොත් වෙනම code line එකක් run වෙනවා. ඊට පස්සේ හැබැයි කන්ඩිෂන් එක false වුණොත් මේ වෙනම code line එකක් run වෙනවා. ඔන්න ඔක තමයි කියන්නේ. කියන්නේ ඔයා මොකද්ද? ඔයා A level විභාගේ පාස් වෙනවා. ඒක තමයි මෙන්න මෙතන තියෙන කන්ඩිෂන් එක. හරිද? ඒ කන්ඩිෂන් එක true වුණොත්, ඒ කියන්නේ ඔයා A level විභාගේ පාස් වුණොත් ඔයා යනවා ගවර්න්මන්ට් කැම්පස් එකට. හරිද? හැබැයි ඔයා ඒ කන්ඩිෂන් එක false වුණොත්, ඒ කියන්නේ ඔයා A level විභාගේ පාස් වෙනවා කියන කන්ඩිෂන් එක false වුණොත් ඔයා ජොබ් එකකට යනවා. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. අන්න ඔක තමයි if else statement එකේදී වෙන්නේ. හරිද? මේ තියෙන if condition. ඒ කියන්නේ condition එක තියෙන condition true වුණොත් මේ code line එක run වෙනවා. ඊට පස්සේ else part එක කියන්නේ condition එක වැරදිලා. මෙහෙම part. හරිද? ඊට පස්සේ අපි උදාහරණයක් ගමු. ඊට පස්සේ මේ if else statement type කරන්න මෙහෙම තමයි. ඉස්සරම අපි condition එක type කරනවා. එතකොට අපි if කියලා දාලා if කියලා condition එක type කරනවා. හරිද? අපි නිකන් ගමුක condition එක තමයි මේ 10 කියන ඉලක්කම 5ට වඩා, ඒ කියන්නේ 10 කියන ඉලක්කම 5ට වඩා විශාලද නැද්ද කියලා තමයි print කරන්න ඕනේ. හරිද? එතකොට වෙන්න ඕනේ තමයි 10 කියන ඉලක්කම 5ට වඩා විශාලද කියලා. 5ට වඩා විශාලද කියන එක තමයි condition එක. ඒ condition එක true වෙනවා නම් print වෙන්න ඕනේ 10 තමයි විශාලම සංඛ්‍යාව කියලා. හරිද? ඒ condition එක false නම් print වෙන්න ඕනේ 10 5ට වඩා විශාල නැහැ කියලා. එතකොට කරන්න තියෙන්නේ if කියලා type කරලා condition එක type කරන්න. 10
කන්ඩිෂන් එක ටයිප් කරලා අනිවාර්යයෙන්ම මේ කන්ඩිෂන් ටයිප් කරාට පස්සේ මේ මෙන්න මෙතන කෝලන් දෙකක් දාන්න. හරිද? 32ක් දාන්න. ඒක කම්පල්සරි. ඒක ඔයා දැම්මේ නැත්තම් කෝඩ් ලයින් එක වැරදෙනවා. Python කෝඩ් එක වැරදෙනවා. හරිද? ඒතර if කන්ඩිෂන් එක දැම්ම ඊට පස්සේ කන්ඩිෂන් එක දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම අර ඩොට් දෙක ලියන්න. ඩොට් දෙක ලියලා enter බාන්න. දැක්ක නේද? enter එබුවට පස්සේ මේ මෙතන if කියන්නේ මෙන්න මේ එන්නේ enter කී කියන්නේ මෙන්න මේ කෝඩ් ලයින් එකේ මැදට එන්නේ මේ මැදට ඇවිල්ලා තියෙන මේ කෝලන් දෙක දැම්මොත් තමයි මෙන්න මේ විදිහට මෙන්න මේක මැදට එන්නේ. හරිද? අන්න විදිහට මැදට එන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද එන්නේ මෙන්න මේ ඉර මැදට මෙන්න මේ ඉර මැදට එන්න ඕනේ. ඉර මැදට එන්න මෙන්න මෙතනට 32 දාන්න ඕනේ. හරිද? ඒ 32 දාලා enter දුන්නාට පස්සේ මේ මෙන්න මේ ඉර මේ මැදට එන්න ඕනේ. මැදට ආවට පස්සේ අපි ටයිප් කරන්න ඕනේ අපි උඩින් ලියපු කන්ඩිෂන් එක true නම්. ඒ කන්ඩිෂන් එක ඇත්ත වෙනවා නම් මොකද්ද වෙන්නේ කියලා තමයි අපි මෙතන ටයිප් කරන්නේ. එතන මම print කියලා මේ ටයිප් කරන 10 5ට වඩා විශාලයි කියලා. ඊට පස්සේ අප වෙට් එබුවා දැක්කනේ මේක පල්ලෙහාටම ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි else part එක මේකේ print කරන්න ඕනේ. අපි එතන else part එක print කරද්දී මෙන්න මේ if එක කෙලින් තමයි else එක type කරන්න ඕනේ. මෙන්න මේක විතරම else එක type කරලා ආයි condition එක type කරන්නේ colon තිබ්බ enter දුන්නා. ඊට පස්සේ enter දීලා ඉවරලා අපි මේකේ else part එක කියන්නේ මේ condition එක වැරදි නම් මොකද්ද වෙන්නේ කියලා print කරනවා. මම print colon දෙකක් දැම්මා 10 is not greater than 5. දැන් මේක දැන් run කරලා බලමු. ඒක run වෙනකන් අපි මම මේ කෝඩ් එක ගැන කියන්න. දැන් දැකන්නේ 10 is greater than 5. කියන්නේ 10 5ට වඩා විශාලයිනේ. ඒ කියන්නේ වෙන කන්ඩිෂන් එක true නා. ඒතර මෙතනදි වෙන්නේ ඉස්සරෝම if කියලා type කරනවා. හරිද? if කියලා type කරලා condition එක type කරමු. මෙතන condition එක 10 5ට වඩා විශාලද කියලා condition එක type කරලා මෙන්න මේ 32 තියෙන්නේ. ඒ 32 compulsory. ඒ 32 ඔයා අනිවාර්යයෙන්ම type කරන්න. type කරාට පස්සේ ඔයා enter key එක දුන්නට පස්සේ මෙතෙන්ට එන්නේ cursor එක. හරිද? cursor එක එන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ මැදට වගේ තමයි එන්නේ. හරිද? මැදට ආවට පස්සේ මැදට එන්න ඕනේ. ඔයා මේ මැදින් තමයි මේ කන්ඩිෂන් එකේ true part එක මෙන්න මේ දැන් මේක වෙලා කන්ඩිෂන් එකේ true part එකනේ. මෙන්න මේ true part එක type කරන්න ඕනේ මෙන්න කන්ඩිෂන් එකේ මෙන්න මේ line එකේ මැද හරියට මැද මැද නෙමෙයි මේක. ටිකක් අර මෙන්න මේ මුලට වඩා පොඩ්ඩක් මේ ඉස්සරහට අවිල්ලා තමයි type කරන්න ඕනේ. ඒතර මෙතන column දෙක දාලා enter දුන්නාට පස්සේ කෙලින්ම cursor එක එන්නේ මේ මුලට නෙමෙයි එන්නේ. මෙන්න මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයා type කරන්න ඕනේ මේ අපි උඩින් ලියපු මෙන්න මේ කන්ඩිෂන් එක තියෙනවානේ. මේ කන්ඩිෂන් එක true වෙනවා. මේ කියන්නේ මේ කන්ඩිෂන් එක ඇත්ත වෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ කියලා තමයි මෙතනදී ඊට අපි type කරන්නේ. ඊට පස්සේ මේ කන්ඩිෂන් ඇත්ත වෙනවා නම් මම කියන print 10 is greater than 5 කියලා type කරනවා. ඊට පස්සේ ආපහු enter දුන්නාට පස්සේ ආපහු cursor කියන්නේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරිද? එතකොට ඒ කියන්නේ මෙතනට cursor කියනගෙන ඔයාට මේ කන්ඩිෂන් ඇත්ත වෙනවා නම් තවත් මොනවා හරි ලියන්න ඕන නම් පල්ලෙහාට මේ මෙන්න මේක කෙලින් පල්ලෙහාට ලියන්න යන්න තියෙන්නේ. හරිද? දැන් මම ලියන්නේ එක ලයින් එක නිසා එක ලයින් එකක් මම ලිව්වා. ඊට පස්සේ else part එක. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක වැරදි වෙනවා නේ. මේ ඇත්ත වෙන්නේ නැත්නම් මොකක්ද කියලා අපි ටයිප් කරන්න ඕනේ. එතකොට අපි ආපහු cursor එක මුලට ගේන්න ඕනේ. මෙන්න මේ විදිහට cursor මුලට ගේන්න ඕනේ. if එක කෙලින්ම cursor එක මුලට ගෙනල්ලා මෙන්න මේ if එක කෙලින් තමයි මේ else එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ if statement එකනේ. මේ if statement එක අදාළ else එක කියන්නේ මේකනේ. එතකොට ඒ if statement එක අදාළ else එකක් තියෙන්න ඕනේ. මේ if statement එක කෙලින්ම තමයි තියෙන්න ඕනේ. අන්න ඒක උඩට ගන්නකො. මුලට නෙමෙයි ඉන්න ඕනේ. මෙන්න මේ if statement එකේ ඒ if statement එකට අදාළ else statement එකක් තියෙන්න ඕනේ. මේ if statement කෙලින්ම තමයි එන්න ඕනේ. හරිද? කෙලින්ම ඇවිල්ලා else කියලා type කරලා ආපහු මෙතනින් 32 type කරන්න ඕනේ. හරිද? 32 type කරලා enter දෙන්න. 32 type කරලා enter දුන්නට පස්සේ මෙතනට කෙලින්ම එනවා මේ මැදට තමයි එන්නේ. පොඩ්ඩක් අර මුල නෙමෙයි මැදට එනවා. ඊට පස්සේ මැදට ආවට පස්සේ ඔයාලට type කරන්න තියෙන මේ condition එක වැරදි වෙනවා නම් මොකද්ද වෙන්නේ කියලා ඔයාලට මෙතනදී දැන් type කරගෙන යන්න තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ if else statement එකේ. ඔයා මෙන්න මේ 32 දාන එක. දැන් ඔයා මෙතන 32 දාන්න නැතුව enter දුන්නොත් මේ මෙන්න මේ cursor එක මුලට එන්නේ. මැදට එන්නේ. 32 දැම්මොත් තමයි මුලට එන්නේ. මුලට නෙමෙයි මැදට එන්නේ. ඔන්න ඔච්චර if else statement එකේ තියෙන්නේ. මොකක් හරි condition එක තමයි. ඒ condition එක true වෙනව නම්
මේ true part එකකුත් ඒ condition එක false වෙනවා නම් false part එකකුත් මේ ලියන්න තියෙන්නේ. අපි activity එකක් නිකන් කරමු. අපි මේ පළවෙනි activity එක බලමු. Write a Python program to determine whether the employee is eligible for a promotion. The user should enter the number of years the employee has worked. If the employee has worked 3 or more years, print eligible promotion. Otherwise, print no eligible promotion. ඊගොල්ලෝ මෙතනදී කියන්නේ ඔයාට සේව් කියන්නේ මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරේ ඉන්න සේවකයෝ. ඒ සේවකයන්ගේ එක සේවකයෙක් කියන්නේ ඉන්න සේවකයන්ගෙන් අවුරුදු 3ක් හෝ ඊට වඩා වැඩි අවුරුදු ගාණක් එන්නේ ව්‍යාපාර ආයතනයේ සේවය කරලා තිනෝ නම් අපි print කරන්න ඕනේ eligible for promotion කියලා. ඒ විදිහට අවුරුදු 3ක් හෝ ඊට වඩා වැඩි සේවය කරලා නැති අලුත් සේවකයෝ ඉන්නවනම් අපි print කරන්න not eligible for promotion කියලා. හරිද? ඊට පස්සේ මම කොහොමද කරන්න තියෙන්නේ? දැන් මේ මම type කරලා තියෙන්නේ. ඉස්සරෝම අපි මේක type කරන්නකෝ අපව. මම ඉස්සරෝම year කියලා variable එකකට සේවකයා වැඩ කරපු අවුරුදු ගාන input කරගන්නවා. එතන මම year කියලා variable එක හදලා සමාන integer. ඒ කියන්නේ මම දැන් ඉලක්කමක් input කරන අවුරුදු ගාන කියන්නේ ඉලක්කමක්. ඒතර මම integer දාලා වරාණක් open කරලා input මේ අපට ඕන මේ input එක ඇතුළේ මම කලින් වීඩියෝ කිව්වා වගේ ඕන message එකක් මේ enter කරන්න පුළුවන්. අපි colon ඇතුළේ දානවා enter number of years කියලා. ඒකත් අපි දාලා enter දෙන්න. හරිද? දැන් ඔන්න මම අවුරුදු ගාන input කරගත්තා. input කරගත්තට පස්සේ අපිට මේක check කරන්න තියෙන අවුරුදු 3ට හෝ ඊට වඩා විශාලද නැද්ද කියලා තමයි අපිට print කරගන්න තියෙන්නේ. ඒක මම if year කියන variable එකේ තියෙන value එක දැන් year කියන variable එකට අපි අවුරුදු ගාන input කරගෙන save කරගන්නේ. ඒතර මම year කියන variable එකේ තියෙන value එක සමාන හෝ විශාල 3ට වඩා සමානයිද විශාලයිද කියලා check කරනවා. check කරලා සමාන හෝ විශාලයි නම් මේ print කරගන්නවා eligible for promotion කියලා. එහෙම නැත්නම් print කරගන්නවා මේ eligible නැහැ කියලා. දැන් හරිනේ. ඒතර මම මොකද කරේ? ඉස්සරෝම අවුරුදු ගාන input කරගත්ත ඉලක්කමකද මේ integer. ඉලක්කමක් විදිහට input කරගෙන ඒක year කියන variable එක save කරා. ඊට පස්සේ මම මේ year කියන variable එකේ තියෙන value එක 3ට වඩා සමානද විශාලද කියලා check කරා. check කළ ඉවරලා එන්නේ condition එකට කියන්නේ මෙන්න මේ condition එක 3ට වඩා විශාලද හෝ සමානද කියන condition එක true වෙනවා නම් මම print කරගන්නවා eligible for promotion කියලා. ඊට පස්සේ else part මේ if statement එක කෙලින්ම තමයි ඒක else part එකේ තියෙන්නේ. colon දෙක දාලා මම print කරා not eligible for promotion yet කියලා. තව එකක් තමයි දැන් මෙතනදී අර කාක්කා වගේ එකයි සමාන ලකුණක් දෙකක් දාලා තියෙනවානේ. එතකොට ඒක දාද්දි ඉස්සර මේ කාක්කා වගේ එක තමයි type කරන්නේ. හරිද? ඉස්සරම සමාන ලකුණු දාලා කාක්කා වගේ type කරොත් error එකක් එනවා මට මතක හැටියට. මේ ඒක නිසා ඉස්සර මේ කාක්කා වගේ එක තමයි type කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සමාන ලකුණු දාන්න ඕනේ. ඒක කොළු තියාගෙන නැත්නම් error එකක් එනවා නේ. ඔන්න හොතන දැන් අපි run කරලා බලුවොත් මේ enter of the අපි 10 කියලා ගහුවොත් eligible for promotion අපි දැන් අඩු ගානක් දෙමු එක වගේ. දැන් not eligible for promotion yet. දැන් condition එකක් තියෙනවා. ඒ condition true වෙනවා නම් මේ වෙනම part එකකුත් ඒ condition false වෙනවා වෙනම part එකකුත්. අපිට මේක අනිත් පැත්තට කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 3ට වඩා අඩුයිද කියලා check කරනවා. එන්න මෙහෙම. ඒ කියන්නේ if years එක අපි මෙතන මොකද්ද click කරන්නේ? year කියන variable එකේ තියෙන value එක 3ට වඩා අඩුයිද කියලා තමයි check කරන්නේ. එතකොට මම මෙතනින් දානවා 3ට වඩා අඩුයි නම්. ඒ කියන්නේ 3ට වඩා අඩුයි නම් not එනවා. දැන් මෙතන වෙනස් වෙනවා. not eligible for promotion. ඊට මෙතෙන්ට එනවා eligible for promotion. eligible for promotion. මම දැම්මොත් එක දැම්මොත් not eligible for promotion. මම පහ දැම්මොත් eligible for promotion. ඒතර අපි මේ condition එක ඔයාලට කැමති විදිහට අනිත් පැත්ත හරි පැත්ත මාරු කරලා මේ condition එක run කරන්න පුළුවන්. code එක හරි දැක්කම output එක එනවා. ඔයාලට මේ කැමති විදිහකට අනිත් පැත්තට දාලා මේ කරන්න පුළුවන්. ඉතින් පිටර දාන්න. ඔයා ඒක දෙපැත්තටම දාලා මේ code එක run කරලා බලන්න output එක එනවාද කියලා. හරි. ඔබට ඔන්නක තමයි if else statement එකේ තියෙන්නේ. condition true වෙනවා නම් වෙනම part එකකුත් false වෙනවා නම් වෙනම part එකකුත්.
එතන මේ තියෙන හැම එකම තියෙන එහෙම. දැන් අපි දෙවෙනි එක බලමු. develop the python program calculator. ඉතින් අන්න මේකේ තියෙන්නේ මේ ඒ කියන්නේ එන්ටර් කරන්න ඕනේ එම්ප්ලොයි එකේ බේසික් සැලරි එක එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ යා වැඩ කරපු අවුරුදු ගාන එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ සේව් එක යා මේ ඒ සේව් එක අවුරුදු 10කට වඩා මේ අවුරුදු 10ක ඊට වඩා වැඩි අවුරුදු ගානක් වැඩ කරලා තියෙනවා 120ක ප්‍රොමෝෂන් එකක් ලැබෙනවා. එයා එහෙම වැඩ කරලා නැත්නම් يعني අවුරුදු 10ට වඩා අඩු වෙන 110ක ප්‍රොමෝෂන් එකක් තමයි වැටෙන්නේ. ඒතර අපිට කියන්නේ මේ ප්‍රොමෝෂන් එක මේ කියන්නේ බෝනස් එක අපිට print කරන්න කියනවා. එතකොට මේක කොහොම ටයිප් කරන්නේ? ඉස්සරම අපි යගේ සැලරි ඉන්පුට් කරගන්න ඕනේ. එතකොට මම බේසික් කියලා වේරියබල් එකක් හදලා දැන් මම සැලරි ඇවිල්ලා ඉලක්කමක් පූර්ණ සංඛ්‍යාවක් නේ. මම පූර්ණ සංඛ්‍යාවක් කියලා මේ උපකල්පනය කරනවා. හරිද? එතකොට මම බේසික් එක ඉන්ටිජර් කියලා පූර්ණ සංඛ්‍යාවක් කියලා බේසික් සැලරි මේ සැලරි එක ටයිප් කරගෙන ඒක ඉන්පුට් කරගන්නවා බේසික් කියලා වේරියබල් එකට. ඊට පස්සේ මම කලින් වගේම එයා වැඩ කරපු අවුරුදු ගාන ඉලක්කමක් ඉදිරි ඉන්පුට් කරගෙන ඒක මම සේව් කරගන්න ඊය කියන වේරියබල් එකේ. හරිද? ඊට පස්සේ මම චෙක් කරනවා if ස්ටේට්මන්ට් එකේ ඊය කියන වේරියබල් එකේ තියෙන වැලියු එක 10ට සමානයිද හෝ ඊට වඩා විශාලයිද කියලා. ඒ කියන්නේ 10ට සමානයි හෝ ඊට වඩා විශාලයි නම් එයා අවුරුදු 10කට වඩා වැඩි කරලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එතකොට එයාට මේ සැලරි එක මත ඒ කියන්නේ බේසික් එක මත 120ක ප්‍රොමෝෂන් එකක් එයාට ලැබෙනවා. බෝනස් එකක් ලැබෙනවා. ඒතර මම බේසික් කියන්නේ දැන් බේසික් එකේ තියෙන සැලරිනේ තියෙන්නේ. ඒතකොට ඒ සැලරි මම ගුණ කරනවා 0.2 ඒ කියන්නේ 120 ගුණ කරලා ඒ එන වැලියු එක බෝනස් කියලා වේරියබල් එකේ මම සේව් කරනවා. හරිද? බෝනස් කියන වේරියබල් එක සේව් කරනවා. ඊට පස්සේ මම else part එක. ඒ කියන්නේ අවුරුදු 10ට වඩා ඊට වඩා අඩුයි නම් එයා වැඩ කරලා තියෙනවා. බෝනස් බේසික් සැලරි 110ක් 0.1ක් ගුණ කරලා ඒ එන වැලියු එක බෝනස් කියන වේරියබල් එකේ සේව් කරනවා. සේව් කරලා ඉවර වෙලා print කරනවා බෝනස් කියලා බෝනස් amount එක මම print කරනවා. ඔක තමයි වෙන්නේ. මම ඔක ඇඳලා පෙන්නුවත් මෙන්නේ කොහොමද කියලා මෙතනදී වෙන්නේ මේ මෙතනදී කන්ඩිෂන් එක බලනවා අවුරුදු 10ට වඩා ඊට වඩා විශාලයිද නැද්ද කියලා. හරිද? දැන් මෙතනදී බලනවා අවුරුදු 10ට වඩා මෙතනදී බලනවා අවුරුදු 10ට වඩා විශාලයි හෝ සමානයිද කියලා චෙක් කරනවා. දහයට සමානද විශාලද කියලා චෙක් කරලා ඉවරලා ඒක 10ට සමානයි හෝ ඊට වඩා විශාලයි නම් එතනදී බේසික් සැලරි එක මේ කැල්කියුලේට් කරනවා. ඒ කියන්නේ 10ට සමානයි හෝ විශාලයි නම් මෙතනදී මම බේසික් සැලරි එක මත ඒ කියන්නේ මේ බේසික් සැලරි එක මත මේ ගුණ කිරීම කටයුතු කරනවා. ඔක මට ඇඳලා පෙන්නන්න විදිහ මේක අමාරුයි අදින්න. කොහොම හරි කියන්නේ තේරෙනවනේ. මෙතනදී මම චෙක් කරන එයා වැඩ කරපු අවුරුදු ගාන 10ට වඩා සමානයිද ඊට වඩා විශාලයිද කියලා. 10ට සමානයි ඊට වඩා විශාලයි නම් මම මොකද කරන්නේ? බේසික් සැලරි එක මත මේ 120ක් ගුණ කරලා ඒක බේසික් කියන සැලරි එකේ සේව් කරනවා. බේසික් කියලා වේරියබල් එකක් හදලා ඒ වේරියබල් එකේ සේව් කරන බෝනස් එක. හරිද? ඊට පස්සේ ඒ කන්ඩිෂන් එක true false වෙනවනම් මම ආපහු බේසික් කියන වේරියබල් එකේ 110ක් බලලා ඒක සේව් කරනවා. මේ ඊට පස්සේ දැන් කියන්නේ මේ කන්ඩිෂන් true නම් බේසික් කියන වේරියබල් එකේ 120ක් ගුණ කරලා තියෙන එක තියෙනවා. ඒ කන්ඩිෂන් එක false වුණොත් බේසික් එක 110න් ගුණ වෙලා තමයි පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ මේ දෙකම එතකොට දැන් කන්ඩිෂන් true වුණත් මේ පැත්තට එනවා කන්ඩිෂන් false වුණත් මේ පැත්තට එනවා. හරිනේ? ඔන්න ඔය විදිහට තමයි ඔක යන්නේ.
කන්ඩිෂන් එක true නම් වෙනම පාර්ට් එකක් false නම් වෙනම පාර්ට් එකක්. එච්චරයි. වාට ඒ විදිහට කරන්න තියෙන තුන මේ තුන්වෙනි ඇක්ටිවිටි එක ගත්තා. ඒක කියන්නේ මේ අපි ඉලක්කමක් ඉන්පුට් කරනවා. ඒ ඉන්පුට් කරන ඉලක්කම ඒ රටේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවද කියලා මේ බලනවා. හරිද? ඊට පස්සේ මෙතනදි ගන්නවා. මෙතන මම ඉලක්කමක් ඉන්පුට් කරා. දැන් ඒ ඉලක්කම ඉන්පුට් කරන ඉලක්කම රට සංඛ්‍යාවක් නම් ඒක දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතුරු වෙන විදියක් නෑනේ. ඒක ඔත්තේ සංඛ්‍යාවක් නම් දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතුරු වෙනවානේ. ඊට පස්සේ මම ඒ ඉන්පුට් කරගත්ත ඉලක්කම නම් කියන වේරියබල් එක සේව් කරගත්තා. ඊට පස්සේ නම් කියන වේරියබල් එකේ මම පළවෙනි වීඩියෝ එකේ කරා වගේ මේ මොඩියුලස් මේ කියන්නේ දෙකෙන් බෙදලා ලැබෙන ඉතිරි සංඛ්‍යාව. මම නම් කියන වේරියබල් එකේ තියෙන ඉලක්කම දෙකෙන් බෙදලා ලැබෙන ඉතිරි සංඛ්‍යාව බිඳුවට සමානද කියලා චෙක් කරනවා. එතන අපි මොකක් හරි සංඛ්‍යාවක් සමානද කියලා චෙක් කරද්දී එක සමාන ලකුණක් නෙමෙයි සමාන ලකුණු දෙකක් දානවා. හරිද මේ? සමාන ලකුණු මම දෙකක් දාලා තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ සමාන ලකුණු දෙකක් දාලා මේ බලනවා මේක මේ සමානද කියලා. ඒ කියන්නේ බිඳුවට සමානද කියලා බලන. ඒ බිඳුවට සමාන නම් ඒක ඉරට්ට සංඛ්‍යාවක්. ඒතර මම print කරන ඉරට්ට සංඛ්‍යාවක් විතර මම ඒ ඉලක්කම print කරනවා. ඒ කියන්නේ ඒ කන්ඩිෂන් මෙන්න මේ කන්ඩිෂන් බිඳුවට සමාන නැත්නම් කියන්නේ මේ කන්ඩිෂන් false වෙනවා නම් ඒක ඔත්ත සංඛ්‍යාවක්. ඔත්ත සංඛ්‍යාවක් print කරනවා. ඒක තමයි තියෙන්නේ. ඊට 6.2 6.2 තනියම කරන්න මේ දවස් ටිකේ. දැන් තව එක්සෑම් එකට දවස් 4ක් වගේ තියෙනවානේ. මේ ඒක තනියම කරන්න. එතන ඇක්ටිවිටීස් 6ක් තියෙනවා. ඒ 6 තනියම කරන්න මම කෝඩ් එක මම ටයිප් කරපු කෝඩ් එක මේක මේ මොනවද මෙන්න මේකට අදාළ Python කෝඩ් එක මම PDF එකක් කරලා මේ ලින්ක් එක දාලා තියන්න කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ඒතකොට ගිහින් බලන්න හරිද වැරදිද කියලා බලන්න. හරිද වැරදිද බලලා කරලා මේ චෙක් කරගන්න. මේ මොකක් හරි අවුලක් තියෙනවා කමෙන්ට් එක දාන්න. මම මේ දවස්වල මම කෙනෙක් කමෙන්ට් බලනවා. මේ දාලා තිබ්බොත් මේ කමෙන්ට් එකක් දාන්න මම ආපහු වීඩියෝ එකක් දානවා ඒ තේරෙන ඇක්ටිවිටි කරලා. හරිනේ? මොකක් හරි ඇක්ටිවිටි එකක් තියෙනවා මම දාපු කෝඩ් එක බලුවත් තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්නම්. ඊට පස්සේ මම ඒ ගමම්ම මේ ඉතරලා කියන්නේ ඒ කමෙන්ට් එක දාලා පැයක් දාක ඉදිරිය යන්න කලින්ම මම මේ කමෙන්ට් එක දැක ගමන් මම ඒ වෙලාවේ වීඩියෝ එක කරලා දාන්නවා. ඊට පස්සේ if else statement කොන්න හරි. ඊට පස්සේ අපි යනවා elif statement එක. ඒකත් ලේසි. ඒකත් අර ලොකු දෙයක් නෑ. මේක ඇඳලා පෙන්නන පස්සේ ඕක හොඳට ඔලුවට යනවා. මේ හරිද? දැන් අපි කතා කරන්නේ මොකද්ද? elif statement එක. හරිද? elif statement එකේදී මොකද වෙන්නේ? ඉස්සරව මම තනි කන්ඩිෂන් එක කන්ඩිෂන් එකක් බලනවා. හරිද? එක කන්ඩිෂන් එකක් බලලා ඒක true ද කියලා බලනවා. හරිද? කන්ඩිෂන් එක true නම් වෙනම පාර්ට් එකක් ඔන්න කෝඩ් එකක් රන් වෙනවා. හරිද? මේ කන්ඩිෂන් එක false නම් හරිද? මේ කන්ඩිෂන් එක false නම් මම තව කන්ඩිෂන් එකක් දානවා. හරිද? මේ කන්ඩිෂන් false නම් මම තව කන්ඩිෂන් එකක් දාලා මේ ඒ කන්ඩිෂන් එක මේ true වෙනවද කියලා බලනවා. ඊට පස්සේ මේ කන්ඩිෂන් එකක් වරදිනවා නම් මම මේ කන්ඩිෂන් එක false කරනවා. හරිද? ඒ කියන්නේ හරිද? කන්ඩිෂන් එක මම චෙක් කරනවා. හරිද? ඒ කන්ඩිෂන් එක true නම් මම ඔන්න වෙනම කෝඩ් ලයින් එකක් රන් කරනවා. හරිද? හිතන්නකො මේ කන්ඩිෂන් false වුණා. හරිද? false වුණොත් මම තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. හරිද? මම තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. ඒ කන්ඩිෂන් එක true නම් වෙනම කෝඩ් ලයින් එකක් රන් වෙනවා. හරිද? ඊට පස්සේ මේ කන්ඩිෂන් එකත් false නම් කියලා තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. හරිද? ඊට පස්සේ ඒ කන්ඩිෂන් එක true වෙනවා නම් වෙනම කෝඩ් ලයින් එකක් ඒ කන්ඩිෂන් false වෙනවා නම් අපිට තව කන්ඩිෂන් එකක් චෙක් කරන්න පුළුවන්. මොන විදිහට කන්ඩිෂන් අපිට ඕන තරම් චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කන්ඩිෂන් චෙක් කරන ගිහිල්ලා මේ අවසානය කියලානේ අවසානය වට පස්සේ අපිට else part එක ලියන්න පුළුවන්.
හරිද? මෙතන වෙන්නේ මෙතනදී එක කන්ඩිෂන් එකක් චෙක් කරනවා. ඒ කන්ඩිෂන් එක true වෙනවා නම් මේ කෝඩ් ලයින් එක රන් වෙනවා. හරිද? ඊට මේ කන්ඩිෂන් false නම් මේ අපි තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. ඒ චෙක් කරන කන්ඩිෂන් එක true නම් මෙන්න මේ කෝඩ් ලයින් එක රන් වෙනවා. හරිද? මේ කන්ඩිෂන් එක false නම් අපට ඕනනම් තව කන්ඩිෂන් එකක් චෙක් කරන්න පුළුවන්. හරිද? අපි මම මෙතනදී මේ කන්ඩිෂන් එක false නම් else statement එක මේ රන් කරනවා. එතකොට අපි මේ ගත්තොත් මෙන්න මේකට අපි කියන්නේ මේ if එක කියලා කියන්නේ. මේකට කියන්නේ අපි if එක. හරිද? ඊට පස්සේ අපි මේකට කියන්නේ elif කියලා. හරිද? ඊට පස්සේ අපි මේකට කියන්නේ else එක කියලා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ කෝඩ් ලයින් වලදී if කියලා ස්ටේට්මන්ට් තියෙන්නේ එකයි. හරිද? else කියලා තියෙන ස්ටේට්මන්ට් තියෙන්නේ එකයි. හැබැයි මෙන්න elif තියෙන්නේ. මෙන්න මේ elif ස්ටේට්මන්ට් එක තියෙන්නේ. මෙන්න මේ elif ස්ටේට්මන්ට් අපට ඕන තරම් තියෙන්න පුළුවන්. අනන්තයක් වුණත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අනන්තයක් කියන්නේ ගොඩාක් තියෙන්න පුළුවන්. හරිද? ඒතර if ස්ටේට්මන්ට් තියෙන එකයි elif අපිට ඕන තරම් චෙක් කරන්න පුළුවන්. කියන්නේ මේ කන්ඩිෂන් එක කරදින තව කන්ඩිෂන්. ඒ කන්ඩිෂන් එක කරදින තව කන්ඩිෂන්. ඒ කන්ඩිෂන් එක කරදින තව කන්ඩිෂන්. කොහොම අපිට ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ඒතර අන්තිමේදී else part එකක් තියෙන්න ඕනේ. ඕක තමයි මේ elif ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ. අපි කෝඩ් එක ටයිප් කරලා බලමුකෝ. ඒක දැන් සාමාන්‍යයෙන් ජනප්‍රිය කියන්නේ ගොඩක් තැන්වල කතා කරන මෙන්න මේ ලකුණු දෙන එක. හරිද? අපි ඒක කරමුකෝ. එතන මෙතනදී මොකද්ද වෙන්නේ? ළමෙක් ඉන්නවා. ළමයි දෙගන්න පන්තික ළමයෙක් ලකුණු පේපර් එක ලකුණක් ගන්න. ඊට පස්සේ ඒ ගන්න ලකුණු ප්‍රමාණයට අනුව එයාට හිමි වෙන මේ ක්ලාස් එක අපි print කරන්න ඕනේ. Aද Bද Cද Dද Eද කියලා check කරන්න ඕනේ. මේ දීලා තියෙන්නේ මේ range එක තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඉස්සරහම දැන් ළමයාගේ ලකුණු ප්‍රමාණය input කරගන්නනේ. ඒතර මම mark කියලා integer කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් විදිහට මම මේක input කරගන්නවා. ඊට message එකකුත් දානවා. enter marks කියලා. මම මේ ලකුණු පාන input කරගන්නවා. හරිද? ඒ input කරගත්ත ලකුණු ගන්න මම check කරනවා. 80ක් හෝ 80ට වඩා විශාලද කියලා check කරනවා. දැන් if marks දැන් mark කියන variable එකකින් දැන් ඔක තියෙන්නේ. ඕක 80ට වඩා සමානයිද විශාලයිද කියලා check කරනවා. 80ට සමානයි හෝ විශාලයි නම් මම print කරගන්නවා a. හරිද? print කරගන්නවා a. ඊට මේ කන්ඩිෂන් එක වැරදි නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මොකක් හරි දැන් කවුරු ළමෙක් ලකුණු 85ක් ගන්න. 85 ගත්තේ මේ කන්ඩිෂන් එක true වෙනවනේ. හරිද? 80ක් ගත්තා true වෙනවනේ. හැබැයි මේ ළමයා 70 මෙහාට තියෙන 75යි. ඒතර මේ කන්ඩිෂන් එක false වෙනවනේ. false වුණාට පස්සේ අපි මෙතන elif එක දානවා. elif කියලා අපි දානවා mark කියන ලකුණු ප්‍රමාණය මම බලනවා check කරනවා සමානයි හෝ විශාලයිද කියලා 79ට. 79ට සමානයි හෝ විශාලයි නම් මම print කරනවා b.
මම print කරගන්නවා B. ඊට පස්සේ ඒ කන්ඩිෂන් එක පරිදිනවා. ඒ කියන්නේ මෙයා ගත්ත ලකුණු ප්‍රමාණය මේ 79 නේ මෙතෙන්ට එන්න ඕනේ. මේ 65. මට වැරදුනා. ඒතර මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා නම් ඒ කියන්නේ මෙයා ගත්ත ලකුණු ප්‍රමාණය 80ට වඩා විශාලත් 80ක් හෝ ඊට වඩා වැඩි වෙන්නෙත් නැහැ. 65යි 79යි අතරත් නැහැ. ඒ කියන්නේ මෙයා 65ට වඩා අඩුයිනේ මෙයාගේ තියෙන ලකුණු ප්‍රමාණය. ඊට පස්සේ මම චෙක් කරනවා මාත් කියන්නේ මේ 55ට වඩා සමානයි හෝ ඊට වඩා විශාලයිද කියලා. හරි ඊට පස්සේ මම print කරනවා මේ C කියලා. හරිද? මම මේක මෙතන ඉවර කරනවා මම තව ටයිප් කරන්න මේක ඕන අපිට else part එකක් දාන්න පුළුවන්. අපිට else කියලා ටයිප් කරලා else එකේදී කවදාවත් අපි condition එකක් දාන්නේ නැහැ. print F දානවා. මෙයා fail කියලා දානවා. දැන් මෙතන දෙන්නේ මොකද්ද? අපි ලකුණු ප්‍රමාණයක් ඉන්පුට් කරගත්තා. ඒ ඉන්පුට් කරන ලකුණු ප්‍රමාණය 80ට හෝ 80ට වඩා විශාලද කියලා චෙක් කරනවා. හරිද? චෙක් නම් අපි ඒක true වෙන නම් අපි ඒ කියලා print කරනවා. ඊට පස්සේ 80ට වඩා විශාලයිද හෝ ඊට වඩා සමාන නැත්නම් අපි චෙක් කරන එක 65ට සමානයි හෝ ඊට වඩා විශාලයිද කියලා. 65ට සමානයි හෝ විශාලයි නම් B එනවා. ඒක 65ට හෝ සමානයි හෝ විශාල නැත්නම් අපි චෙක් කරන 55ට සමානයිද හෝ විශාලයිද කියලා. ඊට පස්සේ ඒ කන්ඩිෂන් එකක් false වෙනවා නම් අපි else part එක දානවා print F කියලා. else part එකේදී අපි කිසිම කන්ඩිෂන් එකක් type කරන්නේ නැහැ. ඒක හොඳට ඔලුවට දාගන්න. හරිද? දැන් මේ කෝඩ් එක ගැන ටිකක් හොඳට බලන්නකෝ. දැන් මෙතනදී මම දැන් ලකුණු ප්‍රමාණය හිතනවා 85ක් එන්ටර් කරොත් 80ට සමාන හෝ විශාලයිනේ. මේ කන්ඩිෂන් එක true වෙලා ඒ කියන එක print වෙනවා. හරිද? ඒ කියන එක print වෙලා අය මේ පල්ලෑව check කරන්නේ නැහැ. හරිද මෙයා? අය මේ elif එකට යන්නේ නැහැ. මොකද මේ condition true නේ. මේ condition true වුණ ගමන් මෙතනින් පස්සේ මෙන්න එයා මෙන්න මේ පල්ලෙහා තියෙන එකක් ගැනවත් බලන්නේ නැහැ. මේ එකක් ගැනවත් බලන්නේ නැතුව කෙලින්ම මේ කෝඩ් එකෙන් අයින් කරලා මේ කෝඩ් එක run වෙන එක නතර වෙනවා. මොකද මේ condition true වුණානේ. ඒ නිසා. හරිද? ඊට පස්සේ දැන් මේ condition false වුණා කියලා condition false වෙලා මෙන්න මේ condition එක true වුණා කියමුකෝ. එතන මේ condition true වුණාට පස්සේ එක පල්ලෙහා තියෙන එක condition එකක් එයා check කරන්නේ නැහැ. කෙලින්ම මේ එක condition එකක් check මේ check කරන්න නැතුව මේ code එක ඉවරනවා. නැත්තම් ඊළඟට තියෙන code line එකට යනවා. හරිද? දැන් මෙතනදී මේ බලන්න දැන් මෙතන 80ට සමානව විශාලයි නම් මේ condition true වෙනවනේ. ඒතර කවදාත් ඒතර මෙන්න මේ දෙවෙනි statement එක ලකුණු 85 එන්නේ නැහැ. මොකද මෙතනදී 80 සමානව විශාලයිද කියලා check කරනවානේ. 80ට සමානව විශාලයි නම් කෙලින්ම ඒ print වෙලා අය මේ B C E F වලට එන්නේ නැතු කෙලින්ම අයින් වෙලා යනවා. හරිද? ඒතර මේ condition එක false නම් කියන 80ට අඩු වෙන විතරයි මේ පල්ලෙහා තියෙන condition වලට එන්නේ. තේරුණා නේද? elif කියන්නේ ඒක. ඒ කියන්නේ මෙන්න condition එක false නම් තමයි පල්ලෙහාව run වෙන්නේ. ඒ condition එක false නම් මේක run වෙනවා. ඒ condition එක false නම් අපි else part එක දාලා මේ කියන්නේ මෙන්න මේ උඩ තියෙන එක condition එක මේ true නැත්නම් else part එක දාලා මේ මොකක් හරි print කරනවා calculate කරනවා. තමයි තියෙන්නේ. එච්චරයි elif part එකේ තියෙන්නේ. ඒකට අර හොඳට මේ ආපහු මේ වීඩියෝ එක මේ මුලට ගෙනිහිල්ලා හරි බලුවනම් ඕක හොඳට ඔළුවට යනවා. ඔක තමයි LFS part එකේ තියෙන. ඊට මේ තියෙන activity ටික කරන්න මම කලින් කිව්වා වගේම මෙන්න මේ activity එක එහෙමම තිබ්බ demo quiz එක අපිට දාලා තිබ්බ. මේ exam LMS එකේ තියෙන demo quiz එකේ මෙන්න මේ activity එක එහෙමම තියෙනවා. මේකමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා logical operation in condition වලට. කොච්චර වෙලා ගිහිල්ලාද? logical operation ගැන කතා කරාට පස්සේ අපට තියෙනවා මේ nested එක ගැන කතා කරන්න තියෙනවා. nested එක ගැන කතා කරාට පස්සේ ඉවරයි මේ part එක. ඒක logical operators. logical operators තියෙන්නේ කියන්නේ ලේසි. logical operators තුනයි තියෙන්නේ and or not. හරිද?
ඒ කියන්නේ දැන් n දැම්මොත් ඒ කියන්නේ එතකොට අපි දැන් මෙච්චර මේ වෙනකම් අපි කතා කරේ එක කන්ඩිෂන් එකක් වැරදිද හෝ හරිද කියලානේ චෙක් කරන්නේ. අපිට පුළුවන් කන්ඩිෂන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනකුත් චෙක් කරන්න පුළුවන්. හරිද? එතකොට අපි ඊතරේදී දාන්න කන් තියෙන්නේ කියලා මේ කන්ඩිෂන් එකක් දානවා. හරිද? මම දැන් මේ නිකන් ටයිප් කරන කන්ඩිෂන් එක කන්ඩිෂන් 1. හරිද? කන්ඩිෂන් 1 එකක් දානවා. හරිද? ඊට පස්සේ අපිට n කියන ඔපරේෂන් එක දාලා කන්ඩිෂන් 2 දාන්න පුළුවන්. කන්ඩිෂන් 2 අපිට ওই විදිහට ඕන තරම් ගොඩාක් දාන්න පුළුවන්. අපිට ඕන තව එකක් දාන්න පුළුවන්. කන්ඩිෂන් 3කුත් දාන්න. කන්ඩිෂන් 9 ගොඩාක් දාන්න පුළුවන්. හරිද? ඒතර මේ n ඔපරේට් එක දැම්මොත් මොකද දැන්නද වෙන්නේ? මේ n එකෙන් වෙන්නේ සහ. සහනේ කියන්නේ n කියන එකේ සිංහල තේරුම සහ කියන්නේ දෙකම. කන්ඩිෂන් එක 1 සහ කන්ඩිෂන් 2 සහ කන්ඩිෂන් 3. ඒතර මේ n ඔපරේට් එක දැම්මොත් මෙන්න මේ කන්ඩිෂන් එක true නම් කියන්නේ මේ කන්ඩිෂන් තුනම අපි මේ n ඔපරේට් එක දැම්මොත් ඒ n ඔපරේට් එකෙන් අපි කනෙක්ට් කරලා තියෙන කන්ඩිෂන් ඔක්කොම ටික true වෙනවා නම් විතරයි මේ පල්ලෙහා තියෙන true part එක රන් වෙන්නේ. මේ කන්ඩිෂන් තුنين එක කන්ඩිෂන් එකක් හරි false වෙනවා නම් මේ කන්ඩිෂන් එක මෙන්න මේ දෙකේ දැන් මේක ඇල තනි if statement එකක් නේ. හරිද? එතකොට මේ දැන් මේ කන්ඩිෂන් තුනම and operating එක තමයි අපි කනෙක්ට් කරලා තියෙන්නේ. එතන මේ and operating එක දැම්මොත් එහෙම මේ කන්ඩිෂන් එකම true වුණොත් තමයි මේ කන්ඩිෂන් තුනම එකවර true වුණොත් විතරයි මේ මුළු if statement එකම true වෙන්නේ. true වෙලා මේ පල්ලෙහා තියෙන true part එක run වෙන්නේ මේ කන්ඩිෂන් තුනම true වුණොත් විතරයි. මේ කන්ඩිෂන් තුනේ එක කන්ඩිෂන් එකක් හරි true වෙන්නේ නැත්තම් මේ පල්ලෙහා තියෙන මේ true part එක run වෙන්නේ මේ කන්ඩිෂන් එක false කියලා තමයි වැටෙන්නේ. හරිද? අපිට ඕනක තමයි පළවෙනි and එකෙන් කියන්නේ. ඊට පස්සේ අපිට මෙතන o දාන්නත් පුළුවන්. හරිද? මෙතන o දැම්මොත් මෙතන o දැම්මෙත් මොකක්ද දන්නවද වෙන්නේ? මෙතන o දැම්ම condition 1 හෝ condition 2 හෝ condition 3. ඒ කියන්නේ මේ condition 1 එක හෝ condition 2 එක හෝ condition 3 එක. ඒ කියන්නේ මේ condition තුනේ එකක් හෝ ඊට වඩා වැඩි ගාණක්. يعني මේ කන්ඩිෂන් තුනේ එකක් හරි true වෙනවා නම් මේ if statement එක true වෙනවා. true වෙලා මේ පල්ලෙහා තියෙන part එක run වෙනවා. හරිද? يعني මෙතන කන්ඩිෂන් තුනක් තියෙනනේ. ඒ කන්ඩිෂන් තුනේ එක කන්ඩිෂන් එකක් හරි true වෙනවා නම් මේ දැන් අපි and operator එක මොකද උනේ? ඒ කන්ඩිෂන් තුනම true වුණොත් විතරයි මේ true part එක run වෙන්නේ. හැබැයි අපි o දැම්මොත් ඒ කන්ඩිෂන් තුනෙන් මේ දාලා තියෙන කන්ඩිෂන් තුනේ එක කන්ඩිෂන් එකක් හරි true වෙනවා නම් මේ පල්ලෙහා තියෙන true part එක run වෙනවා. ඔච්චරයි කතාව තියෙන්නේ. not එක ගැන කතා කරොත් වෙන්නේ not එකේ දෙන්නේ මොකද්ද? not කියන්නේ නෑ කියන එක. කියන්නේ නැතාර්ථය. කියන්නේ මේක අනිත් පැත්ත. කන්ඩිෂන් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම දැන් කන්ඩිෂන් එකක් දාන 5ට සමානයි හෝ ඊට වඩා විශාලද කියලා. හරිද? එතකොට දැන් මම අපි ඉස්සෙල්ලා දැම්මනේ 5ට සමානයි හෝ විශාලද කියලා චෙක් කරනවානේ. ඒක ඉස්සෙල්ලාම පුදුනේ 5ට සමානයි හෝ ඊට වඩා විශාලයි නම් තමයි කන්ඩිෂන් එක true උනේ. හැබැයි අපි මේ not දැම්මොත් කන්ඩිෂන් එක true වෙන්නේ 5ට සමානයි හෝ විශාලයි කියන එක අනිත් පැත්ත. ඒ කියන්නේ 5ට සමානයි හෝ විශාල වෙන්නේ නැත්නම් තමයි කන්ඩිෂන් එක true වෙන්නේ. තේරුණාද? කියන්නේ අපි not කියන එක දාන්න නැතුව කන්ඩිෂන් එකක් දැම්ම කියමු 5ට සමානයි හෝ විශාලයි කියලා. එතකොට not කියන එක දැම්මම දාන්න නැතුව අපි කරොත් වෙන්නේ මොකද්ද? කන්ඩිෂන් එක true වෙන්නේ 5ට සමාන හෝ ඊට වඩා විශාල වුණොත් තමයි කන්ඩිෂන් එක true වෙන්නේ. හැබැයි අපි not දාලා කන්ඩිෂන් එක දැම්මොත් වෙන්නේ මොකද්ද? ඒ කන්ඩිෂන් එක නැතාර්ථය. ඒ කියන්නේ 5ට සමාන හෝ ඊට වඩා විශාල වෙන්නේ නැත්තම්. ඉස්සර මොකද උනේ? not දෙන්න නැත්තම් මොකද වෙන්නේ? කන්ඩිෂන් එක 5ට සමාන හෝ ඊට වඩා විශාල වුණොත් තමයි කන්ඩිෂන් true වෙන්නේ. හැබැයි අපි not දාපු ගමන් කන්ඩිෂන් එක 5ට සමාන හෝ ඊට වඩා විශාල වෙන්නේ නැත්තම් තමයි කන්ඩිෂන් එක true වෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ දැන් අපි not දාලා 5 විශාලද කියලා බලනවා 10ට වඩා. 10ට වඩා මම print කරනවා yes කියලා. හරිද? yes part එක දානවා. print කරනවා මේ no කියලා. අපි දැන් මේක run කරලා බලුවොත් එහෙම condition එක yes. ඒ කියන්නේ මොකද මෙතන බලන්නකො දැන් 5 කියන ඉලක්කම 10ට වඩා විශාලද නැහැ. හරිද?
කන්ඩිෂන් දැන් මොකද දැන් බලන්න 5 කියන ඉලක්කම 10ට වඩා විශාලද කියලා බලන්නේ 5 කියන ඉලක්කම 10ට වඩා විශාල නෑනේ නෑ කියන එක. ඒ කියන්නේ not දාපු ගමන් මෙන්න මේකේ නැත අර්ථය. 5ට සමාන 5ට වඩා විශාලද 5ට වඩා විශාල උන් මෙතනදී අපි චෙක් දැන් මෙතන not දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? no වෙන. ඒ කියන්නේ 5ට සමාන හෝ විශාලයිද? නෑ. ඊළඟ else part එක රන් වෙනවා. මේ condition එක false නේ. හැබැයි අපි මෙතනට not දාපු ගමන් මොකද වෙන්නේ? not දාපු ගමන් මොකද වෙන්නේ? yes. ඒ කියන්නේ condition එක 5ට වඩා විශාලද? නෑ. මේ condition එක 5ට වඩා විශාල වෙන්නේ නැත්තම් තමයි condition එක true වෙන්නේ. ඒ කියන්නේ අනිත් පැත්ත. not දැම්මොත් ඉන්නේ අපි check කරන condition එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ condition නැතාර්ථයේ true වුණොත් තමයි මේකේ true part එක run වෙන්නේ. නැත්තම් මේ part එක run වෙනවා. ඔක තමයි not එකේ තියෙන්නේ. ඔච්චරයි. and no not තියෙන part තමයි කතා කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ. and එකේදී මේ condition දෙකම true වෙන්න ඕනේ. ඔය එකේදී මේ condition දෙකෙන් එකක් හරි true වෙනවනම් يعني condition දෙකෙන් එකක් හෝ ඊට වඩා වැඩි ගාණක් true වෙනවනම් දැන් අපි ඔය එකකින් condition දැන් and එකෙන් අපි condition මේ දාන්න ගියොත් ඒ condition ඔක්කොම ටික true වුණොත් තමයි මේ true part එක run වෙන්නේ. හැබැයි ඔය එකේදී වෙන්නේ මොකද්ද? අපි type කරලා තියෙන condition වලින් එක condition එකක් හෝ ඊට වඩා වැඩි condition ගාණක් මේ අඩුම එක එක condition එකක් true වෙනවා නම් මේ true part එක run වෙනවා. not එකේදී මොකද වෙන්නේ? අපි ඒ දාන condition එකේ අනිත් පැත්ත තමයි මේ අනිත් පැත්ත වුණොත් විතරයි. ඒ කියන්නේ අපි දාන condition එකේ ඒ කියන්නේ අපි දාන condition එක අපි දාන condition එක වැරදි නම් ඒ කියන්නේ අපි දාන condition එක false නම් තමයි condition එක true වෙන්නේ. මොකද code එක type කරලා බලන්න එතකොට තේරෙනවා. මම දැන් මේ 5ට වඩා විශාල 10 කියලා check කරේ. අන්න ඒ code එක මේ practically run කරලා බලන්න එතකොට තේරෙනවා මොකද්ද not එක කියන්නේ කියලා. ඒ කියන්නේ අපි දාන condition එකේ නැතාර්ථය තමයි නැතාර්ථය වුණොත් තමයි condition එක true වෙන්නේ. හරිද? මෙතන activity ටිකක් තියෙනවා. ටයිප් කරලා තියෙනවා මෙන්න මේ ඇක්ටිවිටි එක ලොකු ඇක්ටිවිටි එකක්. ඒක අර හිමීට බලලා කරන්න. එතකොට ඔක තමයි ඉතින් මේ පාර්ට් එකේ තියෙන්නේ and or not. මම නිකන් and එකට දාලා උදාහරණයක් කරන්න. ඉතින් මොකද number එකක් input කරගන්න. හරිද? ඒ input කරගන්න number එක මම ඒ input කරන number එක 10ට වඩා කුඩායිද නැත්නම් 20ට වඩා විශාලද කියලා check කරන්න ඕනේ. හරිද? එහෙනම් මොකද කරන්නේ? if number එක මේ 10ට වඩා කුඩායිද කියලා check කරන්න. ඊට පස්සේ මට ආයෙ වික විශාලට 20ට වඩා විශාලද කියලා check කරන්නත් ඕනේ. මේ උදාහරණයක් වලට එන්නේ and එකට දාන්න. කොහොමද condition දෙකම true වෙනවා නම් තමයි දාන්න තියෙන්නේ. ඒතර අපි type කරන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. පළවෙනි condition එක දැම්මා and දැම්මා condition දෙවෙනි condition එක දැම්මා. ඒකෙදිත් එහෙම පළවෙනි condition එක දැම්මා ඕකේ එක දැම්මා දෙවෙනි condition එක දැම්මා. මේකෙදි නම් කෙලින්ම not දැම්මා condition එක දැම්මා. හරිද? මේක මෙන්න මේක දාන්නේ හොඳට. ඉස්සරම not දැම්මා. ඊට පස්සේ ඒ condition කියන්නේ මොකක් හරි condition නැතරත් කියනනේ ඒ නැතරත් එන්න ඕන condition type කරන්න. not දැම්මා. නැතරත් එන්න ඕන condition එක type කරා. ඒ column එක දැම්මා. යටින් type කරන්න ගියා. එච්චරයි ඉතින් මේකේ තියෙන්නේ. මේ හිතනවා තේරෙන්නේ නැති කියලා and no not එක. මේ මොකක් හරි තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරිද? මේක කරදරයක් නෙමෙයි. මොකක් හරි ගන්න එකක් මම ටික්මන්ට් වගේ කරගෙන යන්නේ. මේ මොකක් හරි එකක් තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේක තේරෙන්නේ නැහැ කියලා.
එහෙම කමෙන්ට් එකක් දාපු ගමන් මට ඊට පස්සේ ඒක තවත් හොඳට එක්ස්ප්ලেইন කරලා ටයිම් අරගෙන හොඳට ඇක්ටිවිටි ටිකක් එහෙම කරලා කියලා දෙන්න පුළුවන්. හරිද? ඒක කරදරයක් කියලා හිතන්නේ නැතුව කමෙන්ට් එකක් දාන්න. හරිද? මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරිද? තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කියන්න. මොකද මෙතන එක්සෑම් එකට තව දවස් 4ක් වගේ තියෙන. මොකද එක්සෑම් එකට අනිවාර්යයෙන්ම මේකක් දාගන්න ඕනේ කට්ටිය. අන්න ඒ නිසා තමයි කියන්නේ. හරිද? මම මේ ඇක්ටිවිටි කරලා ඒකට අදාළ කෝඩ් ටික දාන්නම්. ඊට පස්සේ අපි යන් නෙස්ටඩ් එකට. නෙස්ටඩ් එකේදී වෙන්නේ මම එකත් ඉඳලා පෙන්නන්නම්. LF එකේදී මොකද වෙන්නේ? LF එකේදී කන්ඩිෂන් එක තියෙනවා. කන්ඩිෂන් එක true නම් වෙනම පැත්තකට යනවා. ඊට පස්සේ false නම් තව කන්ඩිෂන් එක චෙක් කරනවා. ඊට පස්සේ කන්ඩිෂන් true නම් මෙන්න චෙක් කරනවා. ඊට පස්සේ කන්ඩිෂන් එක false නම් ස්පාට් එක චෙක් කරනවා. එච්චරයිනේ. ඊට පස්සේ nested if වලදී වෙන්නේ මොකක්ද දන්නවද? කන්ඩිෂන් එකක් තියෙනවා. හරිද? ඒ කන්ඩිෂන් එක හිතන්නකො true නම් ඒ කන්ඩිෂන් එක true නම් මේ තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. හරිද? කන්ඩිෂන් එක true නම් තව කන්ඩිෂන් එකක් චෙක් කරලා ඒ කන්ඩිෂන් එක මේ ඒ කන්ඩිෂන් එක true නම් වෙනම පාර්ට් එකක් කන්ඩිෂන් එක false නම් මේ වෙනම පාර්ට් එකක් යනවා. ඊට පස්සේ අපිට මේ කන්ඩිෂන් එක දාලා ඒ කන්ඩිෂන් එක මම නේද ඇඳලා පෙන්නන්න. මේකෙදි කොහොමද දානද වෙන්නේ? මේකෙදි වෙන්නේ ඉස්සරම කන්ඩිෂන් එකක් තියෙනවා. හරිද? ඒ කන්ඩිෂන් එක true නම් හරිද? ඒ කන්ඩිෂන් එක true නම් අපි තව කන්ඩිෂන් එකක් චෙක් කරනවා. හරිද? ඒ තියෙන කන්ඩිෂන් එකේ true උනොත් වෙනම කෝඩ් ලයින් එකක් රන් වෙනවා. හරිද? ඒ කන්ඩිෂන් එක false උනොත් හිතන්නකො වෙනම කෝඩ් ලයින් එකක් රන් කරලා තව කන්ඩිෂන් නෙමෙයි වෙනම කෝඩ් ලයින් එකක් රන් වෙනවා. හරිද? true උනොත් වෙනම කෝඩ් ලයින් එකක්. ඊට පස්සේ false උනොත් වෙනම කෝඩ් ලයින් එකක්. ඊට මේ කන්ඩිෂන් එක false උනොත් මේ වෙනම කෝඩ් ලයින් එකක් රන් වෙනවා. ඒ කියන්නේ දැන් if statement එක ඇතුලේ තවත් if statement එකක් නේ. if statement එක ඇතුලේ තවත් if statement එකක්. මේ කන්ඩිෂන් එක true උනොත් තව කන්ඩිෂන් එකක් චෙක් කරලා ඒ කන්ඩිෂන් එක trueද falseද කියලා චෙක් කරනවා. හරිද? මේ කන්ඩිෂන් trueද falseද කියලා චෙක් කරලා ඒ කන්ඩිෂන් එක කියන්නේ මේ කන්ඩිෂන් එක true වෙලා මේ කන්ඩිෂන් එක true වුණොත් තමයි මේ කෝඩ් ලයින් එක රන් වෙන්නේ. හරිද? මේ කන්ඩිෂන් එක true වෙලා මේ කන්ඩිෂන් එක false වුණොත් තමයි මෙන්න මේ කෝඩ් ලයින් එක රන් වෙන්නේ. මේ කන්ඩිෂන් එක true වෙලා මේ කන්ඩිෂන් එක true වුණොත් මෙන්න මේ කෝඩ් ලයින් එක රන් වෙනවා. හරිද? ඊට පස්සේ මේ කන්ඩිෂන් එක true වෙලා මේ කන්ඩිෂන් එක false වුණොත් මෙන්න මේ කෝඩ් ලයින් එක රන් වෙනවා. ඊට මේ කන්ඩිෂන් එක false වුණොත් මේ කෝඩ් ලයින් එක රන් වෙනවා. ඔන්න එච්චරයි. දැන් අපි උදාහරණයක් ගමු. මේ උදාහරණය තමයි අපි කොහොමද උදාහරණ ගන්නේ? මේකේ තියෙන උදාහරණයක් කරමු. ඒ කියන්නේ සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. හරිද? ඒ සබ්ජෙක්ට් දෙකෙන්ම ලකුණු 80ට වඩා වැඩියෙන් ලකුණු මේ 40ට වඩා වැඩියෙන් ගත්තොත් එයා පාස් කියලා වැටෙනවා. හරිද? එයා
එක සබ්ජෙක්ට් එකකට හරි ලකුණු 80ට වඩා අතලයට මගේ 50 ගමුකෝ. සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. හරිද? ඒ සබ්ජෙක්ට් දෙකේ සබ්ජෙක්ට් දෙකටම 50ට වැඩියෙන් ගත්තොත් තමයි මේ එයා මුළු සෙම් එකම පාස් වෙන්නේ කියලා ගමුකෝ. හැබැයි එක සබ්ජෙක්ට් එකක් හරි 40ට වඩා අඩු 50ට වඩා අඩු නැත්නම් එයා පාස් වෙන්නේ නැහැ. ඒ තමයි දැන් sub1 කියලා වේරියබල් එකක් හදලා ඉන්පුට් කරගන්නවා මේ පළවෙනි සබ්ජෙක්ට් එකේ මේ මම මේ ඔටෝ එක ගන්නවා. පළවෙනි මම උන සබ්ජෙක්ට් දෙකක ලකුණු ඉන්පුට් කරගත්තා. හරිද? ඉන්පුට් කරගත්ත සබ්ජෙක්ට් එක මම දැන් චෙක් කරගන්නවා. sub1 එක මේ සබ්ජෙක්ට් 1 එකේ ලකුණු ප්‍රමාණය 40ට වඩා විශාලද කියලා චෙක් කරනවා. හරිද? ඊට පස්සේ මම දැන් සබ්ජෙක්ට් 1 එක 40ට වඩා විශාලද කියලා චෙක් කරනවා. හරිද? 40ට වඩා විශාලයි නම් මම ආයෙ චෙක් කරනවා දෙවෙනි සබ්ජෙක්ට් එකේ 40ට වඩා විශාලද කියලා. ඒතර මම if කියලා දැක්කම මේ දැන් මේ කන්ඩිෂන් එක true වුණා. يعني මේ සබ්ජෙක්ට් පළවෙනි සබ්ජෙක්ට් එක 40ට වඩා වැඩි වුණොත් විතරනේ අපි දෙවෙනි සබ්ජෙක්ට් එක ලකුණු ගන්නත් වැඩිද කියලා චෙක් කරන්න ඕනේ. මොකද පළවෙනි සබ්ජෙක්ට් එක ලකුණු 40ට වඩා වැඩි නැත්නම් කෙලින්ම මෙයා පාස් නෑ කියන එකනේ. මම සබ්ජෙක්ට් 2 එක මේ 40ට වඩා වැඩිද වැඩි නේද දැක්කම මේ සබ්ජෙක්ට් දෙකම 40ට වඩා වැඩි නම් පාස් කියලා print වෙනවා. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් මේ දෙවෙනි සබ්ජෙක්ට් එක මේ පාස් නැත්තම් else part එක දාලා fail දැම්මා. මේ එන්න මේ සබ්ජෙක්ට් එක පාස් නැත්තම් ඒත් fail දැම්මා. හරිද? දැක්ක නේද? මම මේ බලන්නකො. මේ if statement එකට අදාළව else part එක තියෙනෝනේ ඒක කෙලින්මයි තියෙන්නේ. එතකොට මේ if statement එකට අදාළ else part එක තියෙන්නේ මේ ඒක කෙලින්මයි. මේ if statement අදාළ condition එක තියෙන්නේ else part එක තියෙන්නේ ඒක කෙලින්මයි. අන්න ඒක හොඳට ඔළුවට ගන්න. මේක තමයි nested if කියන්නේ. දැන් අපි දැන් subject 1 එකට 55ක් දාලා මේ 55ක් දාලා අරකට 40ක් දැම්ම fail. නැකනේ එයා fail. මොකද දෙවෙනි සබ්ජෙක්ට් ලකුණු 40ට වඩා වැඩි නේ කියන්නේ එයා fail කියන එක. මේක තේරෙනවනේ දෙකනේ. මේ ඉස්සරම සබ්ජෙක්ට් පළවෙනි සබ්ජෙක්ට් එක 40ට වඩා වැඩිද කියලා චෙක් කරනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි සබ්ජෙක්ට් මේ කන්ඩිෂන් true නම් ඒ කන්ඩිෂන් එකේ true part එක run කරනවා. දෙවෙනි කන්ඩිෂන් එක 40ට වඩා වැඩිද කියලා චෙක් කරනවා. ඒ කන්ඩිෂන් එක 40ට වඩා වැඩි නම් පාස් වෙනවා. හැබැයි මේ සබ්ජෙක්ට් එක 40ට වඩා වැඩි නැත්නම් fail. ඊට පළවෙනි සබ්ජෙක්ට් එකම කෙලින්ම 40ට වඩා වැඩි නැත්නම් ඒත් fail. තේරෙනවද? මේ සබ්ජෙක්ට් 40ට වඩා වැඩි නම් ඒක ඇතුළත තියෙන මෙන්න මේ true part එක run වෙන්නේ නැහැ. දැන් මේක true part එක මෙන්න මේ ටිකනේ. මේ true part එක run වෙන්නේ නැතු කෙලින්ම මෙන්න මේ else part එක run වෙනවා. හරිද? දැන් පළවෙනි condition එක වැරදි else නම් කියන්නේ වැරදි නම් මෙන්න මේ true මේකේ තියෙන true part එක run වෙන්නේ නැහැ. මම select කරපු එක තමයි true part එක. true part එක run වෙන්නේ නැහැ. මේක තමයි මේ else part එක run වෙන්නේ. මම මේක true part එක කිව්වේ මෙන්න මේ කොල්ලන් එක ඇතුළේ තියෙන මෙන්න මේ ටික මේ මැදින් පටන් ගන්න තියෙන මේ අන්න ඒ නිසා තමයි මම true part එක කිව්වේ. දැන් true part එකේදී මම තව condition එකක් check කරනවා. ඒ condition එක pass දෙක අපට වඩ දැන් හිතේ මෙන්න මේක වුණා. අපිට දැන් මෙන්න මේ output එක එන විදිහට අපිට මේ operators දාලා හදන්න පුළුවන්. අපිට කලින් කතා කරේ and or not මේ operators තියෙන්නේ. and or not කියලා මෙන්න මේ and කියන operator එක දාලා අපිට ඕන මෙන්න මේ output එකම ගන්න පුළුවන්. හරිද? මේ output එකම ගන්න පුළුවන්. nested විදි කියන්නේ condition එකක් ඇතුලේ condition එකක් දාලා අපිට මේක කරන්නත් පුළුවන්. මේ condition එක ඇතුලේ condition එකක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේකම මේ අර and or not operators දාලා කරන්නත් පුළුවන්. ඉතින් ඔච්චරයි තියෙන්නේ nested එකේ. දැන් condition එකක් ඇතුලේ තව condition එකක්. and or not operators වලදී මොකද උනේ? and or not operators දාලා අපි condition දෙක තුන check කරනවා. මෙතනත් අපි දැන් condition දෙකක් තමයි check කරන්න බෑ. ඒක අපි කරන්නේ nested විදිහට. ඒ කියන්නේ condition එක ඇතුලේ තව condition එකක්. ඊට පස්සේ මම මේවට දාලවත් මේ කොම ටික දාන්නම්.
හරි එහෙනම් part 3 එකේ තියෙන එච්චරයි. අපි දැන් if else statement එක ගැන කතා කරා. ඒ කියන්නේ මොකක් හරි part එකක් condition එකක් බලනවා. ඒ condition true නම් වෙනම code line එකකුත් condition එක false නම් වෙනම line එකකුත්. else if එක ගැන කතා කරා. ඒ කියන්නේ condition true නම් වෙනම code line එකක් run වෙනවා. ඊට පස්සේ else if ඒ කියන්නේ else if දාලා අපි ඒ condition false නම් අපි තව condition එකක් check කරනවා. ඊට පස්සේ ඒ condition එක false නම් අපි තව condition එකක් check කරනවා. ඊට පස්සේ ඒක else part එකට එනවා. හරිද? ඊට පස්සේ අපි operators තුන ගැන කතා කරා and no not. ඊට පස්සේ nested ගැන කතා කරා. හරිද? දැන් හොඳට මතක තියාගන්න if else statement එක තියෙනවා. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට else if තියෙනවා. අපි else දැම්මට පස්සේ අපි else දාලා ලිව්වොත් එහෙම මේ එන්නේ code line එකේදී එක if එකයි එක else එකයි තියෙන්නේ. හරිද? if කියලා එකයි අපි type කරන්නේ. else කියලා එකයි type කරන්නේ. හරිද? හැබැයි අපි nested if statement වලට ආවට පස්සේ අපි nested වලදී else පාවිච්චි කරනනේ. අපි ඊටසේ පාවිච්චි කරන්නේ condition එකක් ඇතුලේ condition එක කියන්නේ if ඒවා ගොඩක් තියෙන්න පුළුවන්. ඒතකොට අපි මොකක් හරි code එකක් ඇතුලේ මෙහෙම මතේ දැන් අපි මොකක් හරි code එකක් ඇතුලේ if කියලා type කරොත් ඒ if එකට දාලව ඒ කෙලින්ම else part එකක් තියෙන්න ඕනෙමයි. ඒ කෙලින්ම අපි මොකක් හරි condition එකක් දැම්මොත් දැන් මොකක් හරි condition එකක් දාලා අපි if දැම්මොත් එහෙම ඒ condition එකට අදාළව else part එකත් ඒ condition එක if කියන එක කෙලින්ම පල්ලෙහායින් හරි පල්ලෙහායින් else part එකත් අපි තියෙන්න ඕනේ. එතකොට ඔයා if ඒවා 10ක් දැම්මොත් code එකක් ඇතුළට else ඒවත් ඒ if එකට අදාළව else ඒවත් 10ක් තියෙන්න ඕනෙමයි. නැත්තම් code එක වැරදි. අන්න ඒක හොඳට මතක තියාගන්න. else වලදී ඒක නෑ. හරිද? else වලදී එක if එකයි තියෙන්නේ. ඒතර එක if එකක් තියෙද්දි එක else එකයි තියෙන්නේ. හැබැයි nested වලදී if ඒවා 4ක් තිබ්බොත් ඒ if 4ටම අදාළව else part ඒවත් 4ක් තියෙන්න ඕනේ. ඒ තියෙන්නත් ඕනේ ඒ if එකට අදාළව ඒ else එක කෙලින් තියෙන්න ඕනේ. අන්න ওই ටික හොඳට රුඩ් දාගන්න. මේ එච්චරයි තියෙන්නේ. ඉතින් අපි දැන් if එක ගැන කතා කරා. මේ මොකක් හරි දැන් මේ වීඩියෝ එකේ තියෙනවා මොකක් හරි එකක් තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරිද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම තවත් එක්ස්ප්ලেইন කරලා තවත් කියන්නේ තාම ප්‍රැක්ටිකල් ඒවත් අරගෙන තවත් එක්ස්ප්ලেইন කරලා ඔයාට දාන්න. ඉතින් එච්චරයි තියෙන්නේ. හරි මම ඊට පස්සේ ඊළඟට අපිට තියෙන තව එක පාර්ට් එකක් කියන්නේ හතරවෙනි පාර්ට් එක විතරක් කරන්න තියෙන්නේ. මම හතරවෙනි පාර්ට් එකක් කරලා වීඩියෝ එකක් දාන්නම්. මේ ඒක මම හෙට දාන්න. හෙට හෝ අද රෑ දාන්න පුළුවන් මට වෙයි. මට දාන්න පුළුවන් වෙයි. මේ එහෙනම් විභාගේ මේ වීඩියෝ එක බලලා හොඳට Python වලට මාක්ස් ගන්න. එතකොට මම chapters වලට අදාළ note උත් දැම්මා. ඒ වගේත් මම link එක දාලා තියන්නම්. එතකොට මම මේ තියෙන හැම activity එකට අදාළම code එකයි ප්‍රශ්නේ මම type කරලා PDF කරලා ඒකටත් අදාළ link එක දාලා තියෙන්නේ. එතකොට chapters ටික හරි මේ එතකොට chapters ටික හරි chapters ටිකට දාලා note එක දැම්මා. Python videos ටික හරි Python activity ටික කරලා තියෙන්නේ. එතකොට Excel තියෙනවා. තව Excel වලට අපේ තව seniors අයියලා කරපු මේ තිබ්බ වීඩියෝ එකක් YouTube එකේ මේ ඔයාලට Excel වලටත් වීඩියෝ එකක් තෝරන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරිද? මේ මම ඒකත් කරලා දාන්න. Excel වලට ඒ වීඩියෝ එක ඇත්තට ගොඩක් දිග වෙන්නේ නැතේ. මොකද පොඩි පාර්ට් එකක් නේ තියෙන්නේ. මේ Excel වලට අදාළ තෝරන මම වීඩියෝ දාන්නම්. මේ වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ කරලා දාන්නම්. හරියට අපි ඊළඟ වීඩියෝ එක ආම්බෙමු.